කතා කරන්න යන්නේ පිළිකා අර්බුද ගඩු කියන කොටස. හරි. ඒකෙදි ඊට කලින් අපි කතා කරන්න ඕනේ මෙන්න මෙහෙම කාරණාවක් ගැන. අපි දන්නවා මොකක් හරි කිසියම් ඒ කියන්නේ මොකක් හරි සෛලයක් කිසියම් කාර්යයක් කරන්න මේ හැඩ ගැහෙනවනේ. ඒ කියන්නේ මේ සෛලයක් මොකක් හරි කාර්යයකට මේ හැඩ ගැහිලා කියලා හිතන්නකෝ. එහෙම හැඩ ගැහුණාට පස්සේ ඒ කියන්නේ එහෙම හැඩ ගැහෙන්නේ මොකක් හරි කාර්යයක් කරන්න. හරිද? එහෙම සිද්ධ වෙන වෙනස් වීමට අපි කියනවා විශේෂණය වෙනවා කියලා. හරිද? එහෙම විශේෂණ වුණාට පස්සේ ඒ කියන්නේ සෛලයක් මොකක් හරි කාර්යයක් කරන්න විශේෂණ වුණාට පස්සේ එයාට කරන්න තියෙන කාර්යය තියෙන්නේ. ඒක වඩා කාර්යක්ෂමතාවයෙන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් දැන් හිතන්නකෝ ඔයාට තියෙන වැලි ගොඩක් අදින්න. ඔයා ඒකට ඕන කරන විදිහට අනුවර්තනය වුණේ නැත්තම් ඒක ඔයාට කරන්න අපහසුයිනේ. උදාහරණයක් විදිහට ඔයා තේ හැන්දක් අරගෙන වැලි ගොඩ අදින්න යනවා. හැබැයි සවලක් ගන්න නැතුව. හැබැයි ඔයා සවලක් අරගෙන ඒ දේ කරොත්, ඒ කියන්නේ ඒකට සුදුසු පරිදිම ඔයා සැකසුනොත් ඒක හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ වගේමයි සෛලත් කිසියම් කාර්යයක් කරන්න විශේෂණීය වුණොත්, ඒ කියන්නේ මොකක් හරි කාර්යයක් සඳහා හැඩ ගැහුණොත් ඒ කාර්යයන් කාර්යක්ෂමව කරගන්න පුළුවන්. හරිද? එතකොට මොකක් හරි සෛලයක් මොකක් හරි කාර්යයක් සඳහා විභේදනය වුණාට පස්සේ එයා පවර ගත්තට පස්සේ මම මේ කරන්නේ මෙන්න මේ කාර්යය විතරයි කියලා එයාට විභාජනය වීමේ හැකියාව නැති වෙලා යනවා. උදාහරණයක් විදිහට මානව දෙහි තියෙනවා රතු රුධිරාංශ සෛල, ස්නායු සෛල වගේ දේවල් වල විභාජන හැකියාව නැහැ. ඇයි රතු රුධිරාංශ සෛල ඔක්සිජන් පරිවහනය වීමටත් විභේදනය වෙලා තියෙනවා. රතු රුධිරාංශ සෛල ඔක්සිජන් පරිවහනය වීමට විභේදනය වෙලා තියෙනවා. ස්නායු සෛල ස්නායු ආවේග සම්ප්‍රේෂණය කරන්න විභේදනය වෙලා තියෙනවා. හරි. දැන් තමයි කතා කරන්න යන්නේ අර්බුද ගැන. හරිද? සාමාන්‍ය සෛලයක සෛල චක්‍රය කියන එක පාලනය කරන සාධක තියෙනවා. මෙන්න මේ පාලනය කරන සාධක බාහිර සාධක වෙන්න පුළුවන්, අභ්‍යන්තර සාධක වෙන්න පුළුවන්. මේ බාහිර සාධක රසායනික වෙන්න පුළුවන්, භෞතික වෙන්න පුළුවන්. අභ්‍යන්තර සාධක රසායනික වෙන්න පුළුවන්, භෞතික වෙන්න පුළුවන්. හරි. එතකොට සාමාන්‍ය පිළිකා සෛල කියන එක ගත්තාම හරිද? අපි දැන් පිළිකා සෛල කියන එක ගමුකෝ. හරිද? හරි. අපි ඊට පස්සේ දැන් පිළිකා සෛල කියන එක ගමුකෝ. පිළිකා සෛලයක් ගත්තාම පිළිකා සෛලවල ලක්ෂණ 4ක් තියෙනවා. හරිද? අපි එකින් එක බලාගෙන යමු. පළවෙනි ලක්ෂණය තමයි පිළිකා සෛල දේහේ පාලන යාන්ත්‍රණ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ කියන්නේ පිළිකා සෛල දේහේ පාලනය කරන යාන්ත්‍රණ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙම දක්වන්නේ නැති හින්දා, ප්‍රතිචාර දක්වන්නේ නැති හින්දා මොකද වෙන්නේ? ඒවා අධිකව බෙදලා අනිකුත් පටක ආක්‍රමණය කරනවා. හරිද? අනිකුත් පටක ආක්‍රමණය කරනවා. ඒක නැවැත්තුවේ නැත්තම්, ඒ කියන්නේ අනෙක් පටක ආක්‍රමණය කරන එක නැවැත්තුවේ නැත්තම් ජීවියා මරණයට උවදපත් වෙන්න පුළුවන්. හරි. දෙවෙනි ලක්ෂණය තමයි පිළිකා සෛල වලට, ඒ කියන්නේ සෛල චක්‍රය පාලනය කරන සාමාන්‍ය සංඥා පිළිකා සෛල ඒ කියන්නේ සලකන්නේ නැහැ. ඒ කියන්නේ සෛල චක්‍රය පාලනය කරන සංඥා දිනනවානේ. හැබැයි ඒව පිළිකා සෛල නොසලකා හරිනවා. හරිද? එතකොට පිළිකා සෛල වලට වර්ධක සාධක ගැන කතා කරද්දී එක්කෝ වර්ධක සාධක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. නැත්තම් එයාට ඕන කරන වර්ධක සාධක හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එක්කෝ එයාට වර්ධක සාධක අත්‍යවශ්‍ය නොවන විදිහට වර්ධනය වෙන්නත් පුළුවන්. හරිද? වර්ධක සාධක ඕනේ නැතුව එයාට සෛල චක්‍ර පාලනය සෛල චක්‍රය ඉදිරියට අරන් යන්නත් පුළුවන්. නැත්තම් එයාට ඕන කරන වර්ධක සාධක ටික එයාටම හදා ගන්නත් පුළුවන්. හරිද? එතකොට හතරවෙනි ලක්ෂණය තමයි අසාමාන්‍ය සෛල චක්‍ර පාලක පද්ධති තියෙනවා. හරිද? එතකොට පිළිකා සෛල ලක්ෂණ 4ක් තියෙනවා. පළවෙනි එක තමයි එයා දේහේ පාලන යන ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඊට පස්සේ අර සෛල චක්‍රයේ සාමාන්‍ය සංඥාවල ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි ලක්ෂණය වර්ධක සාධක ගැන තිබ්බ එක. හතරවෙනි එක අසාමාන්‍ය සෛල චක්‍ර පාලක පද්ධතිය තියෙනවා. හරි. එතකොට පිළිකාවක් ඇති වෙන්නේ, එහෙම නැත්නම් අර්බුදයක් ඇති වෙන්නේ කොහොමද කියලා බලමු. අර්බුදයක් ඇති වෙන්නේ පටකයක තියෙන තනි සෛලයක්. හරිද? පටකයක තියෙන තනි සෛලයක් පරිණාමණය වුණාට පස්සේ, පරිණාමය නෙවෙයි පරිණාමණය. එහෙම පරිණාමය වුණාට පස්සේ සිද්ධ වෙන්නේ සාමාන්‍ය සෛලයක් අසාමාන්‍ය සෛලයක් බවට පත් වෙනවා. ඒ සිද්ධ වෙන ඒ හැදෙන අසාමාන්‍ය සෛලය දේහයේ පාලන යාන්ත්‍රණ වලට, ඒ දේහයේ ප්‍රශක්තිකරණ පද්ධතියට, පාලන යාන්ත්‍රණ නෙවෙයි ප්‍රතිශක්තිකරණයේ පද්ධතියට එක්කෝ අඳුර ගන්න හරි. හරිද? එහෙම නැත්නම් අඳුනගෙන විනාශ කරන්න හරි බැරි වුණොත් ඒක ගුණණය වෙලා අර්බුදයක් හැදීමට මඟ පාදනවා. හරිද? මොකද උනේ? දේහයේ තියෙන සාමාන්‍ය සෛලය පරිණාමය වුණා. එතකොට සාමාන්‍ය සෛලය අසාමාන්‍ය සෛලයක් බවට පත් වුණා. ඒක දේහයේ ප්‍රශක්තිකරණ පද්ධතියට අඳුර ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? සෛල ගුණණය වෙලා අර්බුදයක් හදනවා. හරිද? එතකොට අර්බුදය කියන එක ගත්තාම මෙහෙම දේවල් ටිකක් තියෙනවා. අර්බුදය මුල් ස්ථානයේ තුලම රැඳුනොත්, ඒ කියන්නේ හැදිච්ච අර්බුදය අර පරිණාමය වෙලා හැදිච්ච අර්බුදය වෙන තැනකට යන්නේ නැතුව මුල් ස්ථානයේ තුලම තිබ්බොත් ඒකට ඒ කියන්නේ ඒ ඇතිවන ඉදුමකට කියනවා අපි නිරුප්පද්‍රව අර්බුදයක් කියලා. එයා තැන් තැන් වලට යන්නේ එච්චර කරදරයක් නැහැ. ඒකට කියනවා නිරුප්පද්‍රව, උපද්‍රවයක් නැති තරමේ අර්බුදයක් කියලා කියනවා. හරිද? මේවා සාමාන්‍යයෙන් පොඩි ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන්න පුළුවන්. ඒ හින්දා අනුතුරුදායක වෙන්නේ නැහැ. හැබැයි සමහර පිළිකා සෛල තියෙනවා මුල් ස්ථානයේ ඉඳලා දුර පිට ස්ථානවලට යනවා.
කොහොමද යන්නේ කියලා බැලුවොත් රුධිර වාහිනී වසා වාහිනී වල හරහා වෙන තැන්වලට ගිහිල්ලා ඒ තැන්වල වර්ධනය වෙලා තවත් අර්බුද හදන්න මඟ පාදනවා. ඒ කියන්නේ මේක උපද්‍රවයක්නේ. ඒ හින්දා මේක සෝපද්‍ර අර්බුද කියලා කියනවා. පිළිකා සෛල මුල් ස්ථානයේ සිට දුර පිට ස්ථානයකට යන එකට කියනවා ස්ථානාන්තරණය කියලා. හරි. අර්බුද වලට අදාළ ටික ඔන්න ඔය ටික. ඊට පස්සේ අපි බලමු ශාකවල ගඩු ගැන. හරි. අපි ශාකවල ගඩු ගැන කතා කරමු. ශාකවල ගඩු ගැන කතා කරද්දී ශාකවල ගඩු ඇති වෙන්න හේතුව තමයි පාලනය කළ නොහැකි අණු විභාජනය. හරිද? ගඩු ඇති වෙන්න හේතුව තමයි පාලනය කළ නොහැකි අණු විභාජනය. අපි බලමු සෛලයක විභාජනය පාලනය කරන්නේ කවුද කියලා. සෛලයක ඒ කියන්නේ ශාකයක විභාජනය පාලනය කරන්නේ කවුද කියලා. සෛලයක නෙමෙයි ශාකයක විභාජනය පාලනය කරන්නේ කවුද කියලා බලමු. ශාකයක විභාජනය පාලනය කරන්නේ මේ ඔක්සින් හා සයිටොකයිනින් කියන වර්ධක යාමකවල නියමිත තුලිතතාවය පවත්වාගෙන. හරිද? මෙන්න මේ තුලිතතාවය නැති වුණොත් විභේදනය නොවු සෛල ස්කන්ධ ඇති වෙනවා. ඒ කියන්නේ විභාජනය වෙන්න ඒ කියන්නේ අනදින නිලධාරියා කියලා හිතන්නකො මෙන්න මේ සයිටොකයිනින් හා ඔක්සින් මෙන්න මේ සයිටොකයිනින් හා ඔක්සින් කියන ඒ නිලධාරියා හිතන්න පිස්සු නැටුවොත් හරිද අසාමාන්‍ය විදිහට විභේදනය නොවිච්ච පටක ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම ඇති වුණ පටක හරියට ඉදිමුමක් විදිහට පේනවා. උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ ගහක ඇති වෙච්ච අර්බුදයක්. හරිද? මේ තියෙන්නේ මේ වගේ අර්බුදයක් නෙමෙයි මේ gadu. හරිද? එතකොට මෙන්න මේ වගේ සෛල ස්කන්ධ ඇති වෙනවා. හරිද? එතකොට මේ ඒ කියන්නේ හරියට ඒක ඉදිමුමක් වගේනේ. හරිද? එතකොට මේ විභේදනය නොවු සෛල ස්කන්ධ තියෙනවා. ඒවා හරියට ඉදිමුමක් වගේ. එතකොට මේවට මීට අමතරව තව සාධක බලපාන ඒ සාධක තමයි වෛරස, බැක්ටීරියා, මයිටාවන්, ට්‍රුමීන් වගේ සත්තුත් මේකට බලපානවා. හරිද? එතකොට මෙන්න මේ සත්තුන්ට කියනවා ගඩුකාරක කියලා. මේ ගඩුකාරක එක්කෝ ශාකයක වර්ධනය වන පටකයක් ආක්‍රමණය කළොත් හරි. නැත්තම් ඒ පටකයක විනිවිද ගියොත් හරි ධාරකයාට මොකද වෙන්නේ? අර එයාගේ තියෙන සෛල බෙදලා ඒ කියන්නේ ධාරකයාගේ සෛල බෙදලා අසාමාන්‍ය ගඩු එහෙම නැත්නම් අසාමාන්‍ය වර්ධන හෙවත් ගඩු ඇති වෙන්න හේතු වෙනවා. ආයිත් කියනවා මෙන්න මේවට කියනවා ගඩුකාරක කියලා. ඒ ගඩුකාරක වර්ධනය වෙන පටකයක් ආක්‍රමණය කළොත් හෝ විනිවිද ගියොත් ධාරකයාගේ සෛල බෙදලා අසාමාන්‍ය වර්ධනයක් හෙවත් ගඩු ඇති වෙන්න ඒක හේතුවක් වෙනවා. එතකොට එන්න ඒ ටිකට අදාළ කාරණා ටික මේ ටික.